ගෝවන් සුබ දවසක්. අපි බලමුද විශාල සංඛ්‍යාවක් කියවන්නේ කොහොමද කියලා. බලන්න මම මේ ලියලා තියෙන සංඛ්‍යාව දිහා කියවන්න පහසුද? ටිකක් විතර අමාරුයිනේ. එහෙනම් අපි මේක කියවන්න පහසු කරගමු. කොහොමද? මේ සංඛ්‍යාව අපි අංක 3 ඈඩ් කරලා ලියනවා. ඒ කොහොමද? මුල ඉඳලා නෙවෙයි අග ඉඳලා. අග ඉඳලා අංක 3 ඈඩ් කරනවා. මේ අංක 3 780 456 මෙතන 34. දැන් අපි මෙන්න මේ විදිහට සංඛ්‍යා වෙන් කරලා තරමක් ඈඩ් කරලා තමයි අපි ලියන්න ඕන. ඒකට අපි කියනවා සම්මත ක්‍රමයට සකස් කරනවා කියලා. හොඳයි එහෙනම් දැන් මේ සම්මත ක්‍රමයට සකස් කරගත්ත සංඛ්‍යා කාණ්ඩවලට අපි කියනවා කලාප කියලා. මෙන්න මේ කලාප වලට නමක් තියෙනවා. මුලින්ම තියෙන කලාපය ඒකක කලාපය. ඊළඟට තියෙන කලාපය දහස් කලාපය. ඊගාවට තියෙන්නේ මිලියන් කලාපය. ඊළඟ කලාපය බිලියන් කලාපය. දැන් අපි කියවන්න පහසු කරගන්න අපි මේ අංක ඇතුළත් කරමු මේ අදාළ කලාපයට. එහෙනම් ඒකක කලාපේ 0.25යි. දහස් කලාපේ 780. මිලියන කලාපේ 456. බිලියන කලාපයට 34. ඔන්න දැන් අපි එක් එක් කලාපයට අදාළ සංඛ්‍යාව ලියාගත්තා. දැන් බලමු කියවන්නේ කොහොමද කියලා. දැන් නම් කියවන්න හරිම පහසුයි. එහෙනම් කියවලා බලමු. අපි මේ එක එක කලාපයේ තියෙන සංඛ්‍යාව කියලා අදාළ නම කියවින්න. එහෙනම් දැන් මේ සංඛ්‍යාව කියවන්නේ 34 බිලියන 456 මිලියන 780,025. 780,025. මතක තියාගන්න මේ හැම කාණ්ඩේම හැම කලාපේම අංක 3 ලියවෙන්න ඕන. අග ඉඳලා අංක 3 ලියවෙන්න ඕන. හැබැයි මුලට එනකොට මෙතන තියෙන්නේ අංක 2 නම් ඒ අංක 2 ලිව්වට කමක් නැහැ. අංක 1 නම් 1යි. අංක 3ක් ලියනවා නම් අපි ඉස්සරහට තමයි බිඳුවක් දාන්නේ. දැන් මේකේ ඉස්සරහට බිඳුවක් දැම්මා කියලා මේ සංඛ්‍යාවේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි මේ සංඛ්‍යාව කියවන්න දන්නවා 34 බිලියන 456 මිලියන 780,025. දැන් අපි බලමු තවත් සංඛ්‍යාවක් කියවන්නේ කොහොමද කියලා. හොඳයි මම මේ කාණ්ඩ වලට ඇතුළත් කරලා මේ කලාප වලට ඇතුළත් කරලාම සංඛ්‍යාව ලියනවා. කියවන්න පුළුවන්ද බලන්න. දැන් බලන්න කියවමු සංඛ්‍යාව. 250 බිලියන 545 මිලියන 2300. 250 බිලියන 545 මිලියන
2300. එහෙනම් දැන් මීට වඩා විශාල සංඛ්‍යාවක් වුණත් අපිට කියවන්න පුළුවන් අදාළ කලාපේ නම දන්නවනේ. අපිට සාමාන්‍යයෙන් ඊගාවට එන කලාපේ නම දැනගෙන හිටියට කමක් නැහැ. මොකක්ද ඊගාව කලාපය? ට්‍රිලියන් කලාපය. ට්‍රිලියන් කලාපය. එහෙමනම් අපි ට්‍රිලියන් කලාපේ අංක තියෙනවා නම් ඒ අදාළ සංඛ්‍යාව කියලා ට්‍රිලියන කියනවා. එහෙනම් දැන් බලමු අපි මේ සංඛ්‍යාව. කොහොමද කියවන්නේ? ට්‍රිලියන් 4ක් තියෙනවා. එහෙනම් 4 ට්‍රිලියන 4 ට්‍රිලියන 6 බිලියන 300 මිලියන බිංදු දහස්ද? නෑ. අපි බිංදු නම් ඒකේ තියෙන්නේ අංක 3ම කියවන්න අවශ්‍ය නෑ. එහෙනම් මෙතනින් පස්සේ 4 ට්‍රිලියන 6 බිලියන 300 මිලියන මේක නෑ 152. 152. හොඳයි. දැන් අපිට පේනවා ඕනෑම සංඛ්‍යාවක් ওই විදිහට කියව ගන්න පුළුවන් කියලා. මතක තියාගන්න මේ එක එක කලාපේ ලියවෙන්න පුළුවන් උපරිම අංක ගන්න 3යි. එහෙනම් ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව කීයද එක ගොඩක? එක කලාපයක 999. මෙතන 999 999 999 ඔය ආදී වශයෙන් අංක ලියන්න පුළුවන්. එහෙමනම් දැන් අපි බලමු මම කියන සංඛ්‍යාව කොහොමද ලියන්නේ කියලා. මම කියවන සංඛ්‍යාව කොහොමද ලියන්නේ කියලා බලමු. 8 බිලියන 350,001. 8 බිලියන 350,001. එහෙනම් බිලියන. බිලියන නම් බිලියන කලාපේ 8යි. 8 බිලියන 350,000. මිලියන කියුනේ නැහැ. මිලියන කියුනේ නැත්නම් ඒ කලාපේ බිංදු. 8 බිලියන දැන් ඉන්නේ 350,000. දහස් කලාපේ 350ක් එන්නෝ. එහෙනම් 350 දහස් කලාපේ. ඊගාවට තියෙන එක. එක ලියන්නේ කොහොමද? මෙහෙම ලියනවද නිකම්ම? නෑ. එහෙනම් එතන ලියවෙන්න ඕන අංක 3කින්. ඒ අංක 3 අපි ලියන්නේ ඉස්සරහට බිංදු දෙකක් දාලා. ඉස්සරහට බිංදු දෙකක් දාලා. එහෙනම් මේ ලියලා තියෙන්නේ 8 බිලියන 350,001. දැන් තේරෙනව නේද සංඛ්‍යාවක් කියවන්න සහ සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවක් ලියන්න. හොඳයි අපි බලමු එහෙමනම් මේ සංඛ්‍යාව කොහොමද කියවන්නේ කියලා. කීයද මේ? මිලියන් 1යි. දහස් නෑ ඒකක නෑ. එහෙමනම් මේ මම ලියලා තියෙන්නේ මිලියන් 1. මිලියන් 1 ලියනකොට 1.6යි. එහෙනම් මිලියන 2 නම් මෙතන 2.6යි. එහෙනම් කොහොමද බිලියන 1 ලියන්නේ? බිලියන 1 අපි ලියන්නේ බිලියන් කලාපයක ඉතිරි කලාප බිංදු. මේ මම ලියලා තියෙන්නේ බිලියන 1. එහෙනම් කොහොමද ට්‍රිලියන් 1 ලියන්නේ? ට්‍රිලියන් කලාපේ 1යි. බිලියන් නෑ. මිලියන් නැහැ. දහස් නැහැ.
ඒකක නැහැ. දැන් අපිට පේනවා 1.12ක් තියෙනවා. එහෙමනම් බිලියන කලාපයේ බිලියන 1 නම් බිලියනයට 0.9යි. මිලියනයට 0.6යි. එහෙමනම් දැන් අපි බලමු මේ මිලියන් කීයක් ආවොත්ද බිලියන් වෙන්නේ? මිලියන් කීයක් ආවොත්ද බිලියන් වෙන්නේ? එහෙමනම් මිලියන ගොඩේ අපි මෙතන 999ට ලියලා 1000 ලියන්න බෑ. 1000 ලියන්න බැරි නම් අපි කරන්නේ ඒ 1000 එක මෙතෙන්ට එනවා මේවට බිංදුව එක. එතකොට මෙන්න මේ ටික. එහෙමනම් මිලියන 1000ක් ආවොත් බිලියන 1යි. ඒ වගේම බිලියන 1000ක් ආවොත් ට්‍රිලියන 1යි. බිලියන 1000ක් ආවොත් ට්‍රිලියන 1යි. එහෙනම් අපිට මේ විදිහට මේ ගුණ කරලා සකස් කරන්න පුළුවන් මිලියන 1000 සමානයි බිලියන 1යි. බිලියන 1000ක් සමානයි ට්‍රිලියන 1යි. තේරුණා නේද? දැන් එහෙමනම් අපිට විශාල සංඛ්‍යාවක් කියවන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඉදිරියේදී ඔබ වරද්දන්නේ නැතුව සංඛ්‍යා කියවයි කියලා හිතනවා. සුබ දවසක්.